Bempi. Bape. 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 Apa pehenne naha. Hene පැත්තේවත් ඉන්නවද දන්නේ නැහැ. පොඩක් බලමු. බාප්පා පොඩ්ඩක් හම්බෙලා පොඩි වැඩක් තියෙනවා බාප්පට කියලා කරගන්න. පොඩ්ඩක් බලමුකෝ. बापे 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 මොකද මේ අනීපනේ ඈ අනීපනේ සතියක් දෙයක් වෙන කාලයක් තිස්සේ මේ උදේට කෑවද කන්න බෑ අප්පිරියයි අයියෝ මේ බේටියක් ගත්තේ නැහැ බේ ගන්න යන්න විදියක් කිනෙත් නෑ තව පොඩ්ඩක් ඉන්නව බලන්න උස්ස බඩගින්නේ කළු මල්ලේ මේ අනේ පොඩ්ඩක් ඉන්නකෝ කළු මල්ලේ මේ ඉක්මනට එනකෝ මේ කළු මල්ලේ බාප්පා කාලත් නෑ බං අන්න ඉන්නවා මොකද කරන්නේ කන්න අප්පිරිය කියනෝනේ ඔව් බලමු එන්න ගියාන මාත් එක්ක මේ කොහෙද යන්නේ මේ ඉතින් දැන් මොකද්ද මං කරන්නේ මේ මිනිස්සුන්ට මොන හරි කන්න දීලා එපා මේ මගර පොඩි වැඩක් කරගන්න කියලා ආවේ කන්න දෙන්න තමයි යන්නේ හූ අලු මල්ලි දැක්කේ නැද්ද මේ බාප්පා වැටලා ඉන්නවා දැක්කේ නෑ මම වැඩක් නේ එන පැත්තේ මාර වැඩි බලන්නකෝ අප්පා මොකද්ද කරන්නේ මේ අම්බ කඩන්නේ මේ ඕව කන්න දෙන්න පුළුවන් ද රසණීය මිනිස්සයාට දැන් ඉන්නකො පොඩ්ඩක් ඉන්න එන්න මේක කවුලද මේ දාන්නමයි කූටි දාන්න අයියෝ අයියෝ මට වෙන්නේ දවස් ගානකින් කාලා නැහැ ඈ අයියෝ Nhanh 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 මේ දැන් මේක මොකද්ද බං කරන්න යන්නේ කන්න බැරි එක පොඩ කෑමක් හදමු දන්නවා මගේ අම්කු වැඩනේ තියෙන්නේ ඒක තමයි මොකක්ද බැලුවේ කළු මල්ලේ පෙරි හොදගෙන එනවද මිනිකම් මෙහෙම උයන්න බෑනේ මොකක් හරි කරන එකක් කරන්නේ හොදගන්න එපා ඈ මේක බාගන්නකෝ
බාබේ අපිට පොඩි වෙලාවක් දෙන්න ඉක්මනට කන්න දෙනවා. කළුමල්ලි මොනවද? මේ තමයි ලුණු. මේ ලුණු ටිකක් දාලා යෝ චර කන්න පුළුවන් බා ලුණු දාලා. නකෝ. ඊට පස්සේ අපි වතුර ටිකක් දාලා ලුණු දියුයි නැත ගාලා මේක අපි අනිත් වැඩ ටික සූදානම් කරගන්නකම් මේක ලුණු එකේ තියෙන්න. දැන් හොද ගන්න ඕනේ. ඔය ඉතින් පිරිසුදුතාවයේ තියෙන්නේ පේන්නේ. ඒ පාර පීජකුත්තර. ඊට පස්සේ අපි මේ මිරිස් කරලා ටිකක් තුවාල කරගමු. ලුණු 3-5 වදින්න. දැන් මේ අමු මිරිස් ටිකයි අඹ ටිකයි රතු ලුණු ටිකයි දාලා මේ හේයවා ගන්න ඕන. මොකද්ද? හේයවනවා කියන්නේ මේක අර අමු ගතිය නැති වෙන්න තඹ ගන්නවා. ඒ කියන්නේ මේ තඹනවා කියවට මේ ගොඩාක් තඹන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් භාගයට වගේ තඹ ගන්නවා. මේක අමු ගතිය නැති වෙන්න විතරයි ඕන අපිට. තැම්බෙන්නම අවශ්‍ය නැහැ. හා ඒ හැපෙන සයිස් එකට තියෙනවා. ඒ කියන්නේ දැන් මේ පැත්තේ කියන්නේ හේ යවනවා කියලාද? අමු ගතිය නැති වෙනවට හේ යනවා කියලා කියන්නේ. ගහක් කොලක් වුණත් අවුවකට අහුනන් පස්සේ හේ යනවා කියලා තමයි කියන්නේ. කියන පොඩ්ඩක් භාගයට තඹ ගන්නවන්නේ. හරි බං හරි කළුමල්ලි ඉක්මනට නාන්න. හේ ඉවරයි. ඒ ගිහිලි ඉවරයි නේ. මනින් මේක වතුර ටික අස් කරලා ගන්න ඕන. තමයි හරි. දැන් කළුමල්ලි අපි ඊළඟට මොකද්ද කරන්නේ? දැන් ඊට පස්සේ භාජනයක් අරගෙන ඔය තියෙන්නේ දැන් ඉතින් පොඩක් ලිපෙන් තියලා 3-5 ටික තැම්බෙන්න අපි මේක කවලම් කරගන්න යන්නේ දැන්. හරි. මොනික් කරගමු ඒක. තෙල් ටිකක් දාගත්තම මේක පොඩි ගතියක් තියෙනවා. ඊට පස්සේ අපි තලා ගත්තම සුදු ලුණු ඔව් එක දාගන්න ඕන. ඔන්න සුදු ලුණුත් දැම්මා. හරි. දැන් මේ තමයි තියෙන්නේ අප ගම් මිරිස් කුඩු දාලා හදාගත්තු ගලේ අඹරලා හදාගත්තු තලපේ. ඒකක් දානවා මේකට නේ. ඒක දාලා ඉතින් මිශ්‍රණයක් දාලා. ඊට පස්සේ අපි විනාගිරි ටුට්ටක් එකතු කරගන්නවා. ගොඩක් නෙමෙයි. අර ප්‍රශ්න තියෙන්නේ අඹවල ඇඹුල් එක්ක වැඩි වෙන්න පුළුවන්. විනාගිරි. හදනම් ඉතින් කටට කෙල උලනවා. බාපේ පොඩ්ඩක් ඉන්න අපි ඉක්මනට මේක දෙනවා.
ඊට පස්සේ අපි ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න. ලුණු නේ. ඊළඟට දැන් අපි මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි මේ හදාගත්තු කෑම එක හලා ගන්නවා. දැන් හොඳට කලවම් කරනවා. ඒක හොඳට කලවම් කරලා කොච්චර වෙලාවක් තියනවද? කලවම් කරගත්තු ගමන් බලන්න. ඊට පස්සේ ගන්න පුළුවන්. හරි. යාළුවනේ ඔන්න බලා ගන්න. අපේ කළුමල්ලිගේ මේ කළුමල්ලි මේකේ නම කිව්වේ නෑනේ. මේක තමයි අපේ අඹ අච්චාරුව. ඒ කවුරුත් කියන අඹ අච්චාරුවක් නෙමෙයි. ගමේ රහට පොළොස් අච්චාරුව හදන විදිහ අඹ වලින් අච්චාරුවක් හැදුවා. අන්න අඹ අච්චාරුව කළුමල්ලිගේ. ඔන්න කළුමල්ලි. ඔන්න කළුමල්ලිගේ අඹ අච්චාරුව. මේක බාලා අවශ්‍ය නම් ඒ මොනවද? සීනි පොඩ්ඩක් දාගන්න පුළුවන්. රයිට්. ඔය තියෙන්නේ අන්න අඹ අච්චාරුව. යාළුවනේ ඔන්න දැන් අපේ බාප්පා කෑම කන්න යන්නේ. දවස් ගානකින් කාලා නැහනේ. එන්න අච්චාරු බෙදන්නද? බෙදන්න. කළුමල්ලින් බෙදන්නකෝ. කොහොමද? සුවඳකුත් තියෙනවද? කාලා බලන්නකෝ. කොහොමද බාප්පේ? අම්මේ පුතේ සති ගානෙන් කෑ පුදුම රහක් තියෙන්නේ අද නම් කෑම ටික. සති ගානෙන් කන්න බැරුව හිටි. මංගවේ කළුමල්ලි. උතරම් බඩගින්න ඉඳලා තියෙන්නේ. කන්න. කළුමල්ලි මේ දැන් මෙහෙම බලන් ඉඳලා හරියන්නේ නැහැ. නැද්ද යාළුවනේ? අපිත් කන්න ඕන. අඹ මොකද්ද මේ අපි හැදුවේ? අඹ අච්චාරු. අඹ අච්චාරුව. අච්චාරු කියන්නේ කඩේ විකුණන අඹ කෑලි කපලා ලුණු ගම්මිරිස් දාන එක නෙමෙයි. මේක ඇවිල්ලා ගමේ රහට පොළොස් වලින් හදන අච්චාරු තියෙන්නේ. ඔව්. ඒකම පොළොස් අයින් කරා අඹ එකතු කරා. ඒක අලුත් රසක් තියෙනවානේ. හරි. එහෙනම් යාළුවනේ ඔන්න අද බෙම්පි ආවේ වෙන වැඩකට බාප්පා හම්බෙන්න. අන්තිමට උනේ බාප්පට කෑමක් හදලා කන්න දෙන්න. ඉතින් මොනා කරන්නද? දැන් ඉතින් හොඳටම බඩගිනි. මේක දැක්කහම නොකා ඉන්න බෑනේ. බාප්පා වගේම අපි දෙන්නත් දැන් කනවා මේ. කළුමල්ලි කැම ටිකක් කාලම ගෙදර යන්න එන. කාලම ගෙදර. හරි එහෙනම්. කන්න බැරි අයට ගොඩක් වැදගත්. හරි. එහෙනම් යාළුවනේ ජය වේවා බෙම්පි.